හොඳයි. අපි බලමු මේ මොකද්ද මේ අපේ රටට වෙලා තියෙන්නේ. ඇයි මේ මෙච්චර වහින්නේ සහ මේ සුළඟත් එක්ක ඇයි මේ වැස්ස එන්නේ කියන එක චුට්ටක් අපි මේ භෞතික විද්‍යාව දන්න අය විදියට භෞතික විද්‍යාව හදාන ළමයි විදියට ඕගොල්ලන්ට පොඩ්ඩක් පැහැදිලි කරන්න මේ යන්නේ මේ අපිට පුළුවන් අපේ සරල භෞතික විද්‍යාව දැනුමෙන් මේ සිද්ධි පැහැදිලි කරන්න. කොහොමත් භෞතික විද්‍යාව කියන්නේ සුභා ධර්මයේ තියෙන සිද්ධි පැහැදිලි කරන විෂයක්. හරි? ඒක නිසා මේ චුට්ටක් බලමු අපි මොකද්ද මේ වෙලා තියෙන්නේ කියන එක. හරි. දැන් මෙහෙමයි. දැන් අපි මේක පොඩ්ඩක් මේ Zoom Earth කියන වෙබ්සයිට් එකෙන් චුට්ටක් ගත්තා. මේක අපිට ලයිව් බලන්න පුළුවන්. මේ වෙලාවේ රටේ තත්ත්වය සහ මේ වෙලාවේ මේ සුළුකුණාටෝ යන්නේ කොහෙටද මොකද්ද වෙන්නේ කියන එක. එතකොට දැන් බලන්න මේ තියෙන්නේ අඩු පීඩන කලාපයක් මේ ගමන් කරන පාත් එක ගමන් කරපු පාත් එක. දැන් මේ තියෙන්නේ කලින් දවස්වල මෙතන නොවැම්බර් 26 ඊට පස්සේ 27 වෙනකොට මෙතනට ඇවිල්ලා. හරිද 27 මෙතන ආයේ. ආයේ 27 ඔහොම ඇවිල්ලා 27 රෑ වෙනකොට මේ හරියේ එහෙම ඇවිල්ලා දැන් වර්තමානයේ මෙන්න මෙතන තමයි තියෙන්නේ. හරිද? මෙන්න මේ හරිය මේ මොකද්ද මේ අඩු පීඩනයක් කියන්නේ. මෙතනදි වෙන්නේ ළමයි සාමාන්‍යයෙන් වායුගෝලීය පීඩනයට වඩා මෙතන පීඩනය අඩු වෙනවා. අපි දන්නවා වායුගෝලීය පීඩනය කොච්චරද සාමාන්‍යයෙන් රසදිය මිලිමීටර් නම් 760ක් වෙන්න එපයි නේද? ඒතර රසදිය මිලිමීටර් 760යි. දැන් මේ බාන සාමාන්‍යයෙන් මේ ඉන්දියාව හරියේ මේ අවට නිකන් 860ට ආසන්න ගියන් තියෙනවා. හරි මේ හරිය නම් 760යි. මේ හරිය 762ක් වෙලා මේ හරිය 762 759 ඒ වගේ. නමුත් මේ අපිට මේ අඩු පීඩන කලාපයක් කියලා හඳුන්වන ප්‍රදේශය තුල චුට්ටක් බැලුවොත් අපිට පේනවා මේ වායුගෝලීය පීඩනය රසදිය මිලිමීටර 752 752 55 54 ආදී වශයෙන් සුළු අඩුවීමක් තියෙනවා. දැන් සුළු කිව්වට ඕක ටිකක් ප්‍රබලව බලපානවා. මෙතන පොඩි වෙනසක් වගේ පෙවුනට ඒක ලොකු බලපෑමක් ඇති කරනවා. එතකොට මේ හරියේ වායුගෝලීය පීඩනය අඩුයි. දැන් මේ වායුගෝලීය පීඩනය අඩු අඩු කලාපයේ කේන්ද්‍රය ගමන් කරන මාර්ගය තමයි පෙන්වන්නේ. මෙන්න මේ පාත් එක යන්නේ දැන් මෙහෙම ඇවිල්ලා මෙතන ඉන්නේ දැන්. හරි ඊට පස්සේ මේක මෙන්න මේ හරියෙන් වවුනියා පැත්තෙන් හරහා ගිහිල්ලා මෙන්න මෙතනින් මුලතිව් වලින් එළියට යන්න තමයි තියෙන්නේ. ඉන්දියාව පැත්තට යන්න තියෙන්නේ. තාම යන ගමන් ඉන්නේ. ඉතින් හිමින් යන්නේ යා. කොහොම හරි මෙන්න මේ හරියට පීඩනය අඩු වෙනවා. සාපේක්ෂව පීඩනය අඩුයි. ඒගොල්ලන්ට පේනවා දැන් ලෝකයේ අනිත් තැන්වල පීඩනයට වඩා අඩු වෙලා තියෙනවා මේ 750 ගණන් යන්නේ. ඒකෝල අනිත් තැන්වල 760 ගණන් වල තියෙනවා. හරි එතකොට මේ වටෙන්ම ළමයි හුළඟ හමාගෙන එනවා අඩු පීඩනයේ තියෙන තැනට. අපි දන්නවා කොහොමත් සුළඟක් නැත්තම් තරලයක් ගලා යන්නේ පීඩනය වැඩි තැන ඉඳන් අඩු තැනටනේ. එතකොට පීඩනය වැඩි ප්‍රදේශය තමයි වටේම තියෙන මේ ලෝකේ වටේම අපේ රටට වටේම තියෙන. හරිද? අපේ රටේ වටේම තියෙන ලෝකේ අනිත් ප්‍රදේශ වල පීඩනය ටිකක් වැඩි දැන්. අපිට සාපේක්ෂව. හරි? අපේ පීඩනය අඩුලා තියෙන්නේ. ඒක නිසා මේ වටෙන්ම හුළම් පාර හමාගෙන එනවා මේ මුහුදු කලාප වලින් හුළම් පාර හමාගෙන එනවා අපේ රටේ මෙන්න මේ පීඩන අඩු වෙච්ච කේන්ද්‍රය දෙසට. අපිට චුට්ටක් මේක බලන්න පුළුවන් මෙතනින්. මේ බලන්නකෝ. හරි. අපිට මෙන්න මෙතනින් පෙන්නනවා මේ සුළඟ හමාගෙන ඉන්න විදිය. දැන් මෙතන තමයි මේ පීඩනයේ අඩු කේන්ද්‍රය. එතනට මේ වටෙන්ම එනවා බලන්න මේ හමාගෙන එනවා හුළඟ. හරිද? ඔන්නෝම එනවා කැරකිලා. ඒතර මේ එන හුළම් පාරත් එක්කලමයි ජල වාෂ්ප ඉතා විශාල ප්‍රමාණයක් එනවා. ජල වාෂ්ප ඉතා විශාල ප්‍රමාණයක් එනවා. මොකද මේ වටේම තියෙන මුහුද. වටේම තියෙන මුහුද මෙතන මේ බෙන්ගාල් බොක්ක කියලා මෙතන කියන්නේ. මෙන්න මේක මේ හරිය. හරිද? එතකොට මේ මුහුදෙන් හුළං පාර එන්නේ ගොඩක්ම හමාගෙන. එතකොට හතර වටේම මේ ලෝකේ බාන මේ වටේම මෙතනට තමයි හුළං පාර කේන්ද්‍රලා කැරකිලා එන්නේ. එහෙම එනකොට ජල වාෂ්ප වෙනවා ඉතා විශාල ප්‍රමාණයක්. මේ ජල වාෂ්ප ටික එකම තැනකට සාන්ද්‍ර වුණාම ඒ හරිය ජල වාෂ්ප වල ඝනත්වය වැඩි වෙලා ටිකක් මොකද වෙන්නේ? දරා ගන්න බැරුව ළමයි වර්ෂාපතනයක් විදියට පහළට වැටෙනවා. ඉතින් ඕක නිසා තමයි අපි මේ වර්ෂාව වැඩි. ඒතකොට හුළං හමනකොට අපිට පේනවා මේ කොළඹ දිස්ත්‍රික්කේ පැත්ත ගත්තොත් නිකමට මේ සුළඟ එන්නේ මුහුද පැත්තෙන් මේ. ඒතකොට මෙන්න මේ දිශාවට තමයි සුළං පාර හමාගෙන යන්නේ. දැන් මේ ඔක්කොම වෙන මොරටුව අවිස්සාවිල්ල ඔක්කොම පැතිවල මේ සුළඟ ඩිරෙක්ෂන් එක සහ පැයට කිලෝමීටර් වලින් හුළඟේ වේගය අපිට මෙතන පෙන්නලා තියෙනවා. එහෙම හුළං හමන් එනවා. ඒ හුළං එන්නේ ඉතින් මුහුද පැත්තෙන් එන්නේ විශේෂයෙන්ම. එතකොට ජල වාෂ්පත් එක්ක තමයි එන්නේ. ඒක ඇවිල්ලා මේ ලංකා ප්‍රදේශයේ එතකොට සාන්ද්‍රණය නැත්තම් ඝනත්වය වැඩි වෙලා එතන. එතකොට වර්ෂාපතනේ එනවා. ඔක තමයි ප්‍රධාන වශයෙන්. ඒත් එක්කම අපිට නම් ආර්ද්‍රතාවය චුට්ටක් බැලුවොත් හියුමිඩිටි එකට මොකද මේ වෙලා තියෙන්නේ කියලා බැලුවොත් අපිට ළමයි මෙන්න මෙතන පල්ලෙහා භාගයක් පෙන්නනවා. ඒකේ තියෙන හියුමිඩිටි එක සාපේක්ෂ ආර්ද්‍රතාවය. එතකොට මෙතන 100% තමයි නම් අර මේ නිල් පාටට හුරුලා තියෙන 100% හරිය. ඔයගලන්ට පේනවා දැන් මේ ලංකාව ප්‍රදේශයේ එතකොට ආර්ද්‍රතාවයත් ගොඩක් වැඩි 90 ගණන් වල යන්නේ ඔක්කොම මේ 96 97 98 ඒ වගේ 90 ගණන් වල යන්නේ 80 ගණන් තියෙන අවස්ථාවක් තියෙනවා. එතකොට සාපේක්ෂව මේ හරිය ආර්ද්‍රතාවයත් ගොඩක් වැඩි වෙලා එතකොට තමයි ජල වාෂ්පයෙන් සන්තුෂ්ත වෙලා තියෙන්නේ. ඉතින් වර්ෂාපතනයට ඒකත් හේතුවක්. ඔයගලන්ට පේනවා ඉතින් මේ අනිත් පැතිවල ලෝකේ 40 ගණන් 50 ගණන් මේ 50 ගණන් එහෙම තියෙනවා. නමුත් මේ හරිය තමයි විශේෂයෙන්ම 90 ගණන් වලට ගිහිල්ලා තියෙන්නේ මේ අපිට පේන කලාපය තුල.
හරි මේ අනිත් වටේ හැමතැනම තියෙන 80 ගණන් වලටත් වඩා අඩුයි සමහර තැන්වල 30 ගණන් තියෙන අවස්ථාවක් තියෙනවා. එතකොට ඒක නිසා ජල වාෂ්ප වල සාන්ද්‍රය නැත්තම් ඝනත්වය වැඩි වෙලා තියෙනවා. එතකොට වර්ෂාපතනය වැඩි වෙන්න ඒකත් හේතුවක්. එතකොට අපි ප්‍රාර්ථනා කරමු ඉතින් මේ පීඩන අඩු කේන්ද්‍රය අපෙන් ඉවතට ඉක්මනින් යන්න කියලා. ඉතින් ඉක්මනින් ගියොත් අපිට වර්ෂාපතනය සෑහෙන ප්‍රමාණයක් අඩු වෙලා සාමාන්‍ය තත්ත්වයටපත් වෙයි. එතකොට ඉතින් මේ ළමයි ඊයේ තමයි මේක ඇතුල් වුණේ. ඇත්තට මේ අම්පාර ප්‍රදේශයෙන් තමයි ඇතුල්ලා තියෙන්නේ. අපිට මෙතනින් පේනවා මේ පාත් එක අපිට නිකමට බැලුවොත් මේ දවස් කීපයක් තුල දැන් 28 දැන් මේ යන වෙලාව දැන් මේ වෙලාවේ මේ අද යන විදිය මේ තියෙන්නේ. අද යන විදිය. එතකොට මේ හරියෙන් අපිට ගන්න පුළුවන් ඕනනම් previous කොහොමද කලින් තිබ්බේ කියන එක මෙන්න මේ හරිය වගේ හරියට තිබිලා තමයි ගිහින් තින්නේ. මේ දැක්කද යන විදිය පොඩ්ඩක් බලන්නකෝ. මෙන්න මෙහෙම ඇවිල්ලා මේ තියෙන 27 වෙනිදා. නොවැම්බර් 27 ඔහොම ඇවිල්ලා ඊට පස්සේ මේ රටට ඇතුල් වෙනවා. අම්පාර හරියෙන් තමයි ඇතුල් වෙන්නේ. මේ බාහනේ යනවා මෙයා මෙහෙම. එහෙම ගිහිල්ලා එතකොට ඉතින් 27 එතකොට මේක ඇතුල් වෙනවා. ඇතුල් වෙලා ඊට පස්සේ තමයි රට ඇතුළට ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ ඇතුල් වෙන හරියෙත් අපිට වර්ෂාපතනයක් තිබ්බ. නමුත් දැන් නම් තියෙන්නේ මේ දැන් යන විදියට. මෙන්න මේ හරිය තමයි ඉන්නේ. දැන් මේ ඉන්න හරිය. එතකොට මෙතන සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර් 65ක විතර ස්පීඩ් එකකින් තමයි එතන සුළං හමන්නේ සහ එතන යා ගමන් කරන්නේ. හරි. ඔය ටික තමයි ළමයි ප්‍රධාන වශයෙන් කියලා දෙන්න තියෙන ටෙම්පරේචර් එක වෙනස් වෙන විදිහත් අපිට ඕන මේකෙන් බලන්න පුළුවන්. ටෙම්පරේචර් කොහොමද තියෙන්නේ කියන එක. මේක ඕනනම් මම ලින්ක් එක දාන්නම් ඔයගලන්ට Zoom Earth කියන වෙබ්සයිට් එකෙන් අපිට live බලන්න පුළුවන් මේ වෙලාවේ මොකක්ද තියෙන කන්ඩිෂන් එක කියලා. එතකොට සැටලයිට් එකෙන් බලන්නත් පුළුවන්. හරි. එතකොට දැන් භෞතික විද්‍යාවේ තියෙන වර්ෂාපතන ළමයි. පොඩ්ඩක් වර්ෂාපතන පොඩ්ඩක් බලමු. වර්ෂාපතනය මේ බලන්න මෙතන පල්ලෙහා බායකක් තියෙනවා. මේක රේන් ලයිට් ඊට පස්සේ මෙහෙම මේ පැත්තට හෙවි වෙලා තියෙනවා. හෙවි කියන්නේ අර මේ chart එකේ නැත්තම් මේ අපි පෙන්ලා තියෙන පින්තූරේ කහ පාට නැත්නම් කහ සුදු පාටට හුරු ප්‍රදේශයක් තමයි හෙවි ගතිය. එතකොට හෙවි තමයි මේ හරිය දැන් රේන් එක තියෙන්නේ බලන්න. ඒතර මේ රත්නපුර, නුවරඑළිය, යාසන්ව, අනුරාධපුර ඒ ලයින් එකේ ඔක්කොම ටිකක් හෙවි විදියට තමයි රේන් එක වැටෙන්නේ. නිකන් අපි බලමු ලෝකේ අනිත් පැති වලට සාපේක්ෂව බලන්න. මේ වටේම එහෙම රේන් එකක් නැහැ. එච්චර හෙවි නැහැ ඇත්තටම. මේ හරිය අර අඩු පීඩන කලාපෙත් එක්ක තමයි මේ ඔක්කොම වටෙන්ම ඇවිල්ලා හුලම්පාර ජල වාෂ්පත් එක්ක ඇවිල්ලා ඒ ජල වාෂ්ප වල මෙන්න මෙහෙම ඇවිල්ලා ජල වාෂ්ප වල සාන්ද්‍රණ ගතිය වැඩි වෙලා ඒ හරියේ තමයි ඒතකොට වර්ෂාපතනයක් ඇවිල්ලා තියෙන්නේ. හරි. ඒතකොට ඕක තමයි මෙතන අපිට භෞතික විද්‍යාවෙන් දැනගන්න තියෙන ප්‍රධාන දේ. මේ හරියෙත් පොඩ්ඩක් පොඩි මේකක් තියෙනවා. මේක අපිට අදාළ නැහැ. ගොඩක් එහා ඒක අපිට හරි. ඉතින් මේ වගේ සිදුවීම් අපිට භෞතික විද්‍යාව වලින් පැහැදිලි කරගන්න පුළුවන් සුළු වශයෙන් හරි අපිට ඒ කියන්නේ කාලගුණ විද්‍යාඥයෙක්ට තරම් කාලගුණ විද්‍යාඥයෙක්ට තරම් අපිට පැහැදිලි කරගන්න බැරි වෙන්න පුළුවන්. මොකද අපිට ඒ සම්බන්ධ විශේෂඥ දැනුමක් නැති නිසා ළමයි. නමුත් අපි ඉතින් භෞතික විද්‍යාව අධ්‍යයනය කරන කට්ටිය භෞතික විද්‍යාවට ආදරේ කට්ටිය විදියට අපිට මේ වගේ සරලව තේරුම් ගන්න පුළුවන් මේ සුභාධර්මයේ සිද්ධි භෞතික විද්‍යාවත් එක්ක. එහෙනම් ඔයගොල්ලෝ පරිස්සමෙන් ඉන්න. එළියට යන්න එපා වැඩි ළමයි. ආරක්ෂක ස්ථාන වල ඉන්න ගොඩක්ම වැස්ස වැඩි ප්‍රදේශවල, ඒ කියන්නේ ගම් වතුර වගේ දාන්න පුළුවන් ප්‍රදේශවල කට්ටිය ඉන්නවා නම් ප්‍රධාන වශයෙන් ඕගොල්ලන්ගේ තියෙන අත්‍යවශ්‍ය දේවල් දැම්ම ආරක්ෂිත ස්ථාන වල තියන්න ළමයි. කියන්නේ ඕගොල්ලන්ගේ ඩොකියුමන්ට්ස් මොනවද තියෙනවා නම් ඒවා පරිස්සම් කරන්න, පොත් ටික පරිස්සම් කරගන්න. ඒක නිසා ඕගොල්ලෝ විශේෂයෙන් පරිස්සමෙන් ඉන්න. එහෙනම් අපි ප්‍රාර්ථනා කරමු හැමෝටම මේ අපේ කාලගුණය වෙනස් වෙච්ච එක ඉක්මනින්ම යථාර්ථයටපත් වෙලා අපි හැමෝටම වෙනදා වගේම වැඩ කටයුතු කරගන්න පුළුවන් වෙන්න කියලා කාටවත් කරදරයක් නැතුව.